කොහොමද මේක කලින් අපේ ගලවන්නේ නැති. අපේ ගලවන්නේ ඇස්ට්‍රේලියා බලාගෙන අපේ ආදරේ නාටක ඇස්ට්‍රේලියා බලාගෙන. ඇස්ට්‍රේලියා බලාගෙන. මේ ඇස්ට්‍රේලියා ආදරේ සහ ඔය අක්කල දින කරගැට වලින් ඔයාලට මොන දෙයක් නැහැ. ඇස්ට්‍රේලියා බලාගෙන. මොනවද තියෙන්නේ අක්කල? අපිට මොනවද තියෙන්නේ? මොනවද? හරි. වයිටේ ඔය තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ ඉන්නට දෙන්නේ. ඔයගොල්ලන්ගේ ජීවිතේ හයිය. ඔයාලයි අම්මවයි සතුටින් තියන්න තමන්ගේ ජීවිතේ සතුට කැප කරපු ආදරණීයම මේ ලෝකෙන්න ආදරණීය පිරිසක්. තාත්තා කෙනෙක් කඳුළු වෙනවා බොහොම අඩුයි. මොකද තාත්තා කියන චරිතය වගේ රළුව පිටට පෙන්නුමට අම්මටත් වඩා සීතල හදවතක් සමහරට ඇතුලේ තියෙනවා. මම පුතේ ඇස් දෙක දිහා බලාගෙන ඉන්නවා තාත්තගේ. ආදරේ තාත්තගේ ඇස් දෙක දිහා බලාගෙන. ඔය ඇස් දෙක අතරාගෙන ගම නිකමට හිතන්න ඕගොල්ලෝ ගෙදර කාලා බීලා සතුටින් ඉන්න එක වෙලාවක තාත්තා ගෙදර සතුටින් නිදාසේ ඉන්න නිකානේ. නෑ මම. ඕගොල්ලෝගේ නිදාසේ එයාලගේ මුළු ජීවිත කාල නිදහස කැපකිරීම සෑහෙන්න කරපු වටිනක කැපකිරීම බුදුසසුන. ආධුනික තාත්තගේ ස්ත්‍රීය බලාගෙන අත් දෙක තද කරලා ගන්නවා. ස්ත්‍රීය බලාගෙන सामान्य තාත්තව බදාගෙන නැහැ නේද? නැහැ නේද? මග කාලෙක. ආගේ තාත්තව චිප ගන්න කොහොමද? පපුවට තද කරලා තුරු කරගෙන. ඒගොල්ලෝ හරි ආසයි ඕගොල්ලෝ ඉන්නවා. හැබැයි මම දන්නවා ඕගොල්ලෝ යාළුවට කිට්ටු වෙන්නේ නැහැ. එයාලට කිට්ටු වෙන්න වෙලාවකුත් නැහැ. එයාලා හැම වෙලේම වයි පුතේ තමන්ට යන්න බැරි වෙච්ච තැනට තමන්ගේ දරුවෝ වරන් යන්න. දෙන්නගේ මේකම යන්නේ අනිත් පැත්තේ වරේ. පිරිසක්. මම පුතේ වචන වලට පෙන්නන්න බෑ ඒ ආදරේ කරුණාව. ඔය තමයි ඕගොල්ලන්ගේ ජීවිතේ වීර්යය. මම පුතේ මම අහලා දෙනවා මේම කතාවක්. තාත්තා කියන්නේ සුන්දර බොරුකාරයෙක්ලු. හේතුව තමයි තාත්තා කවදාවත් තාත්තා ජීවිතයේ විඳින දුක් ගැනට වචන වලින් දරුවන්ට කියන්නේ නැහැ. සමහර විට ඔයාලා සෙල්ලම් බඩුවක් ඉල්ලලා නැත්තම් මොනවා හරි දෙයක් ඉල්ලලා අඬනවා වෙන්න පුළුවන්. තාත්තා ගැතේ සල්ලි නෑමයි පුතේ යන්නේ. මම දන්නවා මෙතන ඉන්න කවුරුවත් AC කාමර වල ඉඳගෙන කැරගෙන කුටු වලින් හම්බ කරන තාත්තලා නෙවෙයි. ගිනි අවුවේ හේන් කොටලා කුඹුරු කොටලා මහන්සි වෙලා නාඩි හිරලා හම්බ කරන තාත්තලා. පුතේ ඔය තමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ දෙවිවරු. නොබෙල් දෙවියන් වදින්න ඕනේ නැහැ. ඔය තමයි දෙවිවරු පුතේ. ඔය දෙවිවරු නිසායි අද මේ දෙවිවරු ඉස්සරහා ඔයගොල්ලෝ නටන්නේ දෙවිවරු වගේ ඇඳලා. ඒක තමයි ඇත්ත. මම පුතේ ආදරේ තාත්තව තුමුද මම කලින් කිව්ව කතාව තාත්තා ගැටේ සල්ලි නැති වෙන්න පුළුවන් ඔයාලා ඉල්ලන දේවල් අරන් දෙන්න. හැබැයි 18 9 වෙලා හරි ගිනි පොලියට සල්ලි අරගෙන හරි මම පුතේ ඔයගොල්ලෝගේ සතුට ආසාව ඉෂ්ට කරගන්න. හැබැයි ඒගොල්ලෝ සමාජයෙන් කොච්චර දැනුම් ඇහුවත් සමාජයෙන් මොන ගැරවුමක් ලක්වුවත් ඒ දේවල් ඔයාලා එන්නේ කියන්නේ නැහැ මම ඉන්නේ කවුරුහරි. මම දැන් කරිය රෑ ඉඳලා නිදි නෑ නිදක් නෑ. අපේ මම හදලා පොයිලා මෙතන වැඩිද මේ
මෙතන වැඩ දැන් දෙකක වැඩ. පුතේ මේවා දිනුර වෙන්න කරගෙන. ඔය ඉන්න දිනුර කරනවා කියන්නේ. මම තද කරන තුරු මම තාත්තා. ඔයාලා දෙදෙනාට වෙලා නිදහසේ ඉන්න හැම වෙලාවකම ඔයාලා කොහෙද දුර තැනක ගිනි යවුනේ. පිටි ඔයාලා සල්ලි හම්බ කරා. ඔයාලා වෙනුවෙන්. ඔයාලා මෙතනට කියන්නේ. මෙතනින් එහාට යනවා. Ma